සුබ දවසක් වේවා යාළුවනේ. ඔබ සෑම දිනම පිළිගන්නවා පාරාට HSL YouTube channel එකට. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ power amp එකක් සම්බන්ධව සම්පූර්ණ විස්තරයක්. ඔබට හොයාගන්න ඔබට සහනදායි පිළට හොයාගන්න තියෙන ඉතාම ඉහළ තත්ත්වයේ ගුණාත්මක ශබ්දයක් තියෙන ඇත්තටම අපිට බලාපොරොත්තු වෙන හොඳ ඉතාම පැහැදිලි ගුණාත්මක ශබ්දයක් තියෙන power amp එකක් තමයි ගැන තමයි මම අද ඔබට කියලා දෙන්න යන්නේ. මේක ඔබට ඔන්ලයින් මිලදී ගන්නත් පුළුවන්. ඔබ අන්තර්ජාලයේ පරීක්ෂා කරලා බැලුවොත් 2000 ඉඳලා රුපියල් 3000 දක්වා අතර පරාසවල එක මිල ගණන් වලට මෙම ඇපිපාය පරිපතය මිලදී ගන්න පුළුවන්. මේකේ මොඩල් එක තමයි XHM139 කියන මොඩල් එක තමයි මෙහි මොඩල් නම්බර් එක වෙන්නේ. මේක ක්ලාස් D amp එකක්. විශේෂයෙන්ම ක්ලාස් D amp වල තියෙන විශේෂත්වය තියෙන්නේ මෙහි කාර්යක්ෂමතාව උපරිමයටම වැඩි. ඊට පස්සු සිංගල් පවර් සප්ලයි එකකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව හීට් වෙන එක. ඒ කියන්නේ තාපය නිකුත් වීම ඉතාම අඩුයි. අතරම මේ amp එක වොට් 200ක් ජනනය කරන්න පුළුවන් amp එකක් තමයි මේ තියෙන්නේ. මේක 2.1 එකක්. ඒ කියන්නේ සබ්වූෆර් එකකුත් LR channel දෙකකුත් සමන්විත amplifier පරිපථයක් තමයි මේ තියෙන්නේ. අතරම මෙහි සබ් එකෙන් වොට් 100ක් පමණ output එකක් ගන්න පුළුවන්. LR channel දෙකෙන් 50යි 50 වොට් 50 තවත් වොට් 100ක් ගන්න පුළුවන්. ඒ වගේ එකත් ඔබට පේනවා ඇති ඉතාලම දාලා තියෙන හීට් සිංක් එක ඉතාලම කුඩා හීට් සිංක් එකක්. ඒ කියන්නේ මේ ක්ලාස් D amp වල තියෙන විශේෂත්වය තමයි එහි අධි බලයක් ගන්න පුළුවන්. ජනනය කරන තාපය ඉතාලම අඩුයි. ඒක නිසා කාර්යක්ෂමතාව ඉතාලම ඉහළයි. ශබ්දයේ ක්වොලිටිය පැහැදිලිතාව තීව්‍රතාව ඉතාලම ඉහළ නිවැරදි තීව්‍රතාවයකින් තමයි මේ ශබ්දය නිකුත් වෙන්නේ. ඔබට පේනවා ඇති මෙතන මේ පෙරයිට් රෝඩ් වටේ ඔත්තපු කොයිල් තියෙනවා. මේ කොයිල් හරහා මේ කැපසිටර් හරහා එන ප්‍රේරණයකින් තමයි ෆිල්ටර් එකකින් තමයි ෆිල්ටර් වෙලා අපිට ශබ්දය අවසානයේ නිකුත් වෙන්නේ. ඒක නිසා ශබ්දේ ගුණාත්මකතාවය තව තවත් වැඩි කරලා තියෙනවා. මෙහි තියෙන IC එක ගැන කතා කරනවා නම් power IC එක ගැන කතා කරනවා නම් TPA 3116 D2 කියන IC දෙකක් තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. ඒක ඊටාම ප්‍රබල IC එකක්. බොහෝ පරිපථවල දකින්න ලැබෙන IC එකක්. මෙම පරිපථයට ලබා දෙන්න පුළුවන් වෝල්ට් 12 ඉඳලා 24 දක්වා ඇම්පියර් 5ට වඩා වැඩි. ඊටාම සුමට කරපු ධාරාවක් සමග ඔබට අවශ්‍ය වෝල්ටේජ් එක ලබා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෝල්ට් 20ක ඇම්පියර් 5කට වඩා වැඩි ධාරාවක් වඩා සුදුසුයි මෙම පරිපථයට. මොකද 24ට වඩා වැඩි වුණොත් අනිවාර්යෙන් පරිපථයේ ප්‍රශ්නයක් ඇති වෙලා මේක විනාශ වෙලා යන්න පුළුවන්. ඊට අමතරව E5532 කියන op amp දෙකකින් මේක power preamp එක සමන්විත වෙනවා. එක preamp එකක් තියෙනවා මෙහි LR left right channel දෙකට. අනිත් preamp එක තියෙන්නේ subwoofer එකට. subwoofer preamp එකක් විදිහට තමයි මෙන්න IC එක වැඩ කරන්නේ. ඊට පස්සේ මෙම IC එකෙන් තමයි LR කියන channel දෙකට අවශ්‍ය signal එක සකසලා දෙන්නේ. මේක master volume එක. මේ තියෙන master volume එක. මේක තියෙන base volume එක. මේක තියෙන්නේ LR channel දෙකේ volume එක තමයි මේ තියෙන්නේ. ඊට අමතරව මෙතන IC දෙකක් power IC දෙකක් තියෙනවා. TPA 3116 D2 කියන power IC දෙකක් මෙහි අන්තර්ගත වෙනවා. එක IC එකක් මොනෝ විදියට තමයි සකසලා තියෙන්නේ. ඒක කෙලින්ම මේ තියෙන sub out එක තියෙනවා. sub out එකට තමයි ඒක දීලා තියෙන්නේ. ඒක subwoofer එක sub amp එක විදියට තමයි මොනෝ විදියට හදපු amplifier මේ ක්‍රියාත්මක වෙන්නේ. අනිත් එක ස්ටීරියෝ ක්‍රමයට තමයි අනිත් IC එක සකසලා තියෙන්නේ. ඒ හරහා තමයි LR left right channel දෙකට බලය ලබා දෙන්නේ. මෙතන තියෙන socket එක තියෙන්නේ ඔබට පුළුවන් USB kit එකකින් එන එකක්. තව socket එකකින් මෙතෙන්ට
ලබලා දෙන්න. ඒකට තමයි මේ සොකට් එක තියෙන්නේ. එහෙම නැත්නම් මෙතෙන්ට පුළුවන් 3.5 ඔඩියෝ ජැක් එකක් මාර්ගෙන් උනත් ඔබට ලබලා දෙන්න පුළුවන් ඔබගේ ඔඩියෝ ඉන්පුට් එක. යාළුවනේ මේ තියෙන්නේ පවර් අවුට්පුට් එක. පවර් ඉන්පුට් එක. මෙතෙන්ට ජැක් එකක් මාර්ගෙන් ඔබට පවර් ඉන්පුට් එක දෙන්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ 12 ඉඳලා 27 දක්වා ඊටාම හොඳින් සුමට කරපු නියාමනය කරපු වැඩි ඇම්පියර් එක ඇම්පියර් එක 5ක වගේ ධාරාව ලබා දෙන්න පුළුවන්. වඩා සුදුසුයි ඇම්පියර් 20ක 21ක වගේ එකක්. මේම ඇම්පිෆයර් මේම පරිපථය මම චූස් කරනවා. මම දෙන්නේ නම් ලැප්ටොප් පවර් පැක් එකකින් තමයි මෙතෙන්ට ඇම්පියර් එක මේ ධාරාව ලබලා දෙන්නේ. වෝල්ටේජ් එක ලබලා දෙන්නේ. මෙතන තියෙනවා කනෙක්ටර් එකක්. අවශ්‍ය නම් අපිට එතෙන්ටත් මේ හරහත් අපිට වෝල්ටේජ් එක ලබලා දෙන්න පුළුවන්. මේ තියෙන්නේ ඔඩියෝ අවුට්පුට් එක. අවුට්පුට් 3 තියෙනවා. මෙතන තියෙනවා පිරිට එකක් තියෙනවා. ඉන්ඩක්ෂන් ඒ කියන්නේ කොයිල් සහිත පෙරයි රෝඩ් එකක් වටේ ඔටුපු කොයිල් එකක් සහිත සෑම එකටම වෙන වෙච්ච පිරිටස් තියෙනවා. මේක තමයි සබ් අවුට් එක. මේක R අවුට් එක. මේක L අවුට් එක. අවුට් දෙක. මේ කැපර් දෙක තමයි කැපසිටර් දෙක තමයි ස්මූතින් කැපසිටර් දෙකක් විශාල ප්‍රමාණයේ ස්මූතින් කැපසිටර් දෙකක් දාලා තියෙන්නේ. අනිත් පැත්ත බැලුවොත් ওই විදිහට තමයි තියෙන්නේ. පැති කිසිම කම්පොනන්ට් එකක් පාසලා නැහැ. ඉතින් යාළුවනේ මේ පරිපථයේ අන්තර්ගත වොට් එක ගැන කතා කරොත් පරිපථයේ සමන්විත වෙලා තියෙන්නේ TPA 3116 DTU කියන IC දෙකකින්. එක IC එකක් මොනෝ ආකාරයට සකසලා තියෙනවා. මෙහි සබ්වූෆර් අවුට් එක වෙනුවෙන්. තව IC එකක් ස්ටීරියෝ ආකාරයට සකස් කරලා තියෙනවා. මෙහි LR channel දෙක වෙනුවෙන්. එතකොට මෙහි නිෂ්පාදක කියන විදිහට IC එකකින් වොට් 100ක පමණ වොට් එකක් අවුට්පුට් කරන්න පුළුවන්. එතකොට සබ්වූෆර් එකෙන් වොට් 100ක වගේ වොට් ප්‍රමාණයක් අවුට් වෙනවා. LR ස්පීකර් දෙකෙන් වොට් 50 වගේ දෙකක් අවුට්පුට් කරගන්න පුළුවන්. නමුත් මේ අවුට්පුට් වෙන්න නම් මෙම අවුට්පුට් එක අපේ ලබා ගන්න නම් අපේ මේ නිෂ්පාදකය සඳහන් කරලා තියෙන පරිදි උපරිම වෝල්ටේජ් එකක් පරිපථයට ලබා දිය යුතුයි. හා උපරිම ධාරාවක් පරිපථයට ලබා දිය යුතුයි. ඒ වගේම තමයි ස්පීකර් එකේ සම්භවයේ ඕම්ස් එක නිෂ්පාදකයාගේ කියන අගයට ළඟා විය යුතුයි. එහි සඳහන් වෙන්නේ නිෂ්පාදකයා සඳහන් කරන්නේ මේක 12 ඉඳලා 24 දක්වා ලබා දෙන්න පුළුවන්. හැබැයි උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න නම් අපි වෝල්ට් 12ක 24ක වෝල්ටේජ් එකක් ලබලා දිය යුතුයි. ඊට පස්සේ ධාරාව සම්බන්ධයෙන් කතා කරනවා නම් ඇම්පියර් 5ට වඩා වැඩි ධාරාවක් අනිවාර්යෙන් අපි මෙම පරිපථයට ලබා දිය යුතුයි. එම හා ස්පීකර් එක ohms 4ක් විය යුතුයි. ඊට පස්සේ ohms 8ක ස්පීකරයක් නම් එන ක්ෂමතාවය අර වොට් ප්‍රමාණය ඊට වඩා අඩු වෙන්න පුළුවන්. වොට් 4ෙදි තමයි උපරිම මේ ධාරිතාවකින් යුතු උපරිම ක්ෂමතාවකින් යුතුව මේ පරිපථය ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව ඔබට පුළුවන් නම් කුඩා 12 වෝල්ට් ෆෑන් එකක් මේකට සවි කරගන්න ඔබට මේකට වඩා වැඩි කාලයක් ප්‍රශ්න නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම අද මම ඔබට කිව්වේ මේ පරිපථයේ තියෙන ටෙක්නිකල් පැත්ත ගැන විතරයි. අපි ඉදිරියේදී මේට විදුලිය ලබලා දීලා මෙහි සවුන්ඩ් එකේ ක්වොලිටි එක ගැන කතා කරමු. එතකන් ඔබට සුබ දවසක්.